අපිට ඔබතුමා කියලා දෙන්නු අර කතරගම දේවාලේ මේ රත්තරන් ටික වෙන්දෙස් දාන්න යන්නේ. ඒ කතරගම දේවාලේ මගේ එකකුත් නෙමෙයි. ඒක ආණ්ඩුවේ එකකුත් නෙමෙයි. ඔයාලගේ දෙල්ලට ප්‍රශ්නේ තිබ්බාම ඒවා ඔයාලගේ නෙමෙයි. රිබිල් ශ්‍රී ලංකාද මොකද්ද? රිබිල් නේ. රිබිල් ශ්‍රී ලංකාව වලටනේ දෙන්න දැන් ඉල්ලන්නේ. ඉතින් ඒක දෙනවා නම් මොකද වෙන්නේ ඉතින්? හරිද? ඉතින් ඒක කැමැත්තෙන් ඒ දේවාලේ කවුද නිලමෙලා හරි කවුරු හරි කට්ටිය කැමැත්තෙන් ඒක දෙනවා නම්. මෙච්චර ඒ කාලේ හිටපු නිලමෙලාගේ ඔබතුමාලා කාලේ දෙන්න විශ්වාසයක් තිබෙන්නේ නැහැ නේ මන් දැන් ඇදිලිව උත්තර ටික දෙන්න. ඒ හින්දා ඔයගොල්ලන්ට බෑනේ මොනවා කිව්වත් අර ගල්ගමුවේ ගිහිල්ලා අර සභාපති දැන් ඔයාලගේ ජනාධිපතිතුමා ළඟ තිබුණා ෆයිල් කන්ටේ මොකද්ද මේ ඩබල් කැබ් එක ෆයිල්. දැන් ඔයා කෝප් කමිටුවේ නම් දැන් මම ඇමතිවරයෙක් විදියට කටයුතු කරා. සභාපතිවරයෙක් විදියට කටයුතු කරා. අර කුරුණෑගල එක්කෙනෙක් කරනවා දැක්කද? කුරුණෑගල එක්කෙනෙක් කීපෙනෙක්ද ගියා දැක්කද? ඒ ෆයිල් තමයි. ඒ ෆයිල් තමයි. අයියෝ පෙන් අර කුරුණෑගල යාළුවා ඔයාලගේ. පෙන්නන්නේ වේද පොකේ අමාරුනේ. Let's go. අපිට තියෙන මේ අභියෝග ගැන කතා කරමු. චතුර මොකක්ද දන්නවද? දැන් මේ මෙතුමල්ලාගේ ප්‍රශ්න මෙතුමල්ලා ඉස්ස ගන්න ඕනේ ඉස්සෙල්ලාම. මොකද අපිට මෙතුමල්ලා අභියෝගයක් නෙමෙයි. අපිට තියෙන අභියෝගය පහුගිය මාසයේ පහුගිය අවුරුද්ද අවසානයේ ඇති වෙච්ච මේ ආපදා තත්ත්වය එක දැවැන්ත විනාශයක් කර අපේ ආර්ථිකයට ලෝක බැංකුව මැස්තබඳ කරලා තියෙන විදියට සුනාමියෙන් වෙච්ච ජීවිත හානිය වැඩි. හැබැයි සුනාමියෙන් වෙච්ච දේපල හානියට වඩා වැඩි දේපල හානියක් සහ ඊට ආසන්න දේපල හානියක් මෙන්න මේ දික්ට්වාසලි ගුණාටුව සහ ඒ ආශ්‍රිත ගම් වතුරත් වෙලා තිනවා ඩොලර් බිලියන 4.1ක ප්‍රමාණයක දේපල හානියක් භෞතික සම්පත් හානියක් වෙලා තියෙනවා. ඒක ගත්තොත් එහෙම කෘෂි හානිය ගත්තත් ඩොලර් මිලියන 814ක් යටිතල පහසුකම් වල වෙච්ච හානිය ඩොලර් බිලියන 1.7ක් වගේ මේ වගේ දැවැන්ත හානියක් වෙලා තියෙනවා. ඒත් අපි මේකෙන් ගොඩ එන්න ඕනේ. නැවත රට ගොඩ නැගීම විතරක් නෙමෙයි මේ වලින් ඕවර්කම් වෙන්න ඕනේ අපි. නැවත මේ වගේ ආපදාවක් වෙනකොට ඒ ආපදාවෙන් වෙන ජීවිත හානිය, දේපල හානිය අවම කරන්න පුළුවන් මට්ටමට අපි යලි සකස් වෙන්න ඕන අපේ යාන්ත්‍රණ හදා ගන්න ඕනේ. අන්න එහෙම අභියෝග අපි ඉස්සරහ තියෙනවා. ඒවා තමයි අපි ඇත්තට වඩක් විතර මුහුණ දෙන අභියෝග. ඒත් මේ වෙනකොට ඒ ජනතාව මුහුණ දීපු පීඩාවෙන් යලි ගොඩ ගන්න විශේෂයෙන්ම අපේ මාවිල්ලාරු ප්‍රදේශ ගත්තොත් එහෙම මාවිල්ලාරු බැම්ම කඩාගෙන ගිහිල්ලා කුමරුවක් කරම හිතන්නේ 15000කට ආසන ප්‍රමාණයක් විනාශ වුණා. ඒකෙන් අක්කර 2000ක් වගේ වෙන්න ඇරුණාම අනිත් සියල්ල දැන් වපුරලා ඉවරයි. ඔවුන්ට හානි වන්දි දීලා දැන් ගොවි ජනතාව නැවත වපුරලා අස්වැන්න ඒ කටයුතු කරගෙන යනවා. nice. අන්න ඒ වගේ අපි ඒ අභියෝග වලට බිමේ ජනතාව එක්ක එකතු වෙලා මුහුණ දෙමින් ඉන්නවා. මහවැලි ගඟ මෙතුමා මට මේ අභූත චෝදනා කරන්න උත්සාහ කරා මම ඒක ගැන උත්තරයක් දෙන්න ඕනේ. මේ මොකද මේ ත්‍රිකුණාමල ජනතාව දන්න නිසා මේ කියන්නේ ත්‍රිකුණාමලේ මහවැලි ගඟ කියලා කියන්නේ මහවැලි ගඟේ යම් ගලා යන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මූතුරු සහ වෙරුගල් ප්‍රදේශයෙන්. ඒ කාලයක් තිස්සේ මෙන්න මෙතුමන්ලගේ ආණ්ඩු දෙන කාලේ එක ප්‍රදේශවල ඇමතිවරු පස් කපන ජාවාරම් කරා. ඒ වගේ අපේ ප්‍රදේශවල හිටපු මෙතුමන්ලගේ ඇමතිවරු මන්ත්‍රීවරු කරේ වැලි ජාවාරම්. ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට වැලි පර්මිට් දීලා වැලි කැනීම් කරන්න බැරි තැන්වල පවා පර්මිට් දීලා ඒ ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකම ගම් වතුර ආරක්ෂණ වේලි කඩාගෙන යන මට්ටමේ තිබුණේ. ඒතර ගිය අවුරුද්දේ මට මතක විදිහට සැප්තැම්බර් මාසයේ වගේ අපි ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේදී කමිටුවක් පත් කරනවා මේ දීපු පර්මිට් සමාලෝචනය කරන්න ඊට පස්සේ අවදානම් තැන් අඳුරගන්න කටයුතු කරන්න කියලා. භූවිද්‍යා පතල් කැනීම් කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්වරු ගිහිල්ලා කමිටුවක් විදිහට ගිහිල්ලා වාර්තාවක් දෙනවා. මෙන්න මේ ස්ථානවල වැලි ජාවාරම් වෙලා තියෙනවා, ගම් ඉවුර කාදනය වෙලා තියෙනවා, වහාම මේවා අත්හිටුවන්න කියලා. අන්නේ කමිටු වාර්තාව නම් වෙලා දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ තීරණයක් අනුව අපි ඒ තැන්වල වැලි පර්මිට් නවත්තනවා. මාස 3ක් ගියේ නැහැ. එතනින් බැම්ම කඩාගෙන යනවා. සූරියපුර කියලා ගම්මානයක් යට වුණා. අපි කලින් මිනිස්සු අයින් කරලා තියෙන සැක ජීවිතයක් හානි වුණේ. දැන් මේ මෙතුමා රිදිලා තියෙන්නේ අර වැලි ජාවාරම් කරුවන්ගේ පර්මිට් එක නවත්තපු. ඒ රිදිලා. මොකද්ද මේ දැන් මෙතුමාගේ මේ වැලි ජාවාරම් කරුවන්ගේ සම්බන්ධය? ත්‍රිකුණාමලේ හිටපු ඇමතිවරු දීපු ජාවාරම්කාර පර්මිට් ටිකයි මෙතුමාගේ සම්බන්ධය මට තේරෙන්නේ නැහැ නේ. ඒකයි මෙතුමා මෙනි ඉන්නේ වෙනුවෙන් කියලා. මන්ත්‍රීතුමා චතුර මෙහෙමයි. ජාවාරම කියන එක හඳුන්වන්න ඕන මොකද්ද ජාවාරම? මොකද ව්‍යාපෘති වෙනුවෙන් ඔබතුමාලා දැන් අර පස් ගෙනිච්ච පාරවල් හදන්නනේ. හරිද? එතකොට නීත්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. භූවිද්‍යා පතල් එක දුන්නා නම් බලපත්‍රයක් ඒක භූවිද්‍යා පතල් එක අර මෙතුමාලා මම අහන්නේ ඔබතුමා දැන් මේ කියන කතාව අනුව ඔබතුමාගෙන් ප්‍රශ්නේ අහන්නේ දෙකක්. එක තමයි ඔබතුමා මේ බොහොම සත්භාවයෙන් කියන ඔබතුමාට අර බුදු පිළිමේ තියාගන්නවත් බැරුව ගියානේ. උතර ඔබතුමාට අර සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සු අතර එතන ප්‍රශ්නයක් ඇති කරලා අර ඉඩම් ටික හරියට බෙදලා දී ගන්නත් බැරුව ගියානේ. හැබැයි ඔබතුමාගේ හිතවත් කන්තලේ ડોක්ටර්ගේ
වැව්තාවුලේ අග්බෝපුර හදපු කන්තලේ ඩොක්ටර් කවුද මොකද්ද මේ කියන්නේ ඔබතුමාගේ හෘද සාක්ෂිය කන්තලේ ඩොක්ටර් කවුද දන්නවනේ අග්බෝපුරේ හදලා නැද්ද වැව්තාවුලේ හෝටලයක් හදලා නැද්ද මොකද හෝටල නම කියන්නකෝ ඉතින් නෑ ඉතින් මට ඉතින් එහෙම හෝටලයක් නම කියන්නකෝ නෑ හෝටල් දැන් ඔබතුමා හෝටලයක් තියෙනවා කියලා දන්නවා දැන් හෝටලයක් නම දන්නේ හෝටලයක් හදලා නැද්ද වැව්තාවුලේ හදලා හරි එච්චරයි මට ඕනේ කියනවා නම කියන්න ඊළඟට ප්‍රසිද්ධ මාධ්‍ය නෙමෙයි ඊළඟට නෑ හෝටලයක් හදලා නෑනේ නෑ ඉතින් බලාගෙන බොරු කියනකොට හෝටලයක් හදලා ඒක ඉතින් හදලා තියෙනවා නම කියන්නකෝ ඔබතුමා කන්තලේ ජනතාව දන්නවා මෙතකොට කවුරු ලණුවක් නෑ දීලා නෑ ඉන්නකෝ දැන් හරි මම මෙහෙමයි අපි කවුද මේ අවුරුද්දේද හදලා තියෙන්නේ මේ අවුරුද්දේද දන්නේ නැහැ නෑ දැන් මේ වෙද්දී අක්කරයකට බලපත්‍ර අරගෙන අක්කර දෙකක් වට කරගෙන වෛද්‍යවරයෙක් කියන ඔබතුමා දන්නවනේ ඒ නම කියන්නකෝ කන්තලේ ඩොක්ටර් කෙනෙක් ත්‍රිකුණාමලේ මම නම් දන්නේ නැහැ ඕම එක ඔබතුමා ඒක අඩු ගානේ හොටල් එකේ නම කියන්නකෝ ඔබතුමායි කාලේ අපරාධ දිගේ ගෙනියන්න ඉතින් මම කාලේ දෙන්න ඔයා දන්නේ නැහනේ ආව ඔයා දන්නේ නැහැ මං හරි ඔයා දන්නේ නැහනේ බොහොම ස්තුතියි හරි ඊළඟ හරි මගේ වෙලාව දෙන්න ඔය කියන නෑ නෑ ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ දෙකක් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔය කන්තලේ ඔය කියන සීමාවේ වැලි කැණීම් කටයුතු එහෙම නැත්නම් ඒ අවශ්‍ය බලපත්‍ර සහිතව මින් ඉදිරියට කෙරෙන්නේ නැද්ද හොඳයි කරනවා එච්චරයි මින් ඉදිරියට අවස්ථාව දෙනවා දැන් භූවිද්‍යා පත කැණීම් කාර්යාංශයේ කර්මාන්ත අමාත්‍යාංශය අතරපත් වෙලා තියෙන්නේ දැන් මහවැලිගඟේ ස්ථාන 33ක් කිලෝමීටර් 2.5 පරතරයක් ඇතුලේ කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ ගංගතු ආරක්ෂණ වේල්ල අපි දැන් ඉදි කරමින් ඉන්නේ. එතකොට අර මේ වැලි කැණීම් කරන වැලි ටික අරයි යන්න එන වාහන යන්නේ මේ බැම්ම උඩින්. ඒතර මේ తాවකාලිකව මේ අපි හදමින් ඉන්න වේල්ල උඩින් නැවත අපි මේ ටිපර් රථ වලට යන්න දුන්නොත්, ට්‍රැක්ටර් වලට යන්න දුන්නොත් මේවා කඩාගෙන යනවා. අපි පිළිගන්නවා වැලි නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒක විධිමත් යාන්ත්‍රණයක් වෙන්න ඕනේ. ඒ යාන්ත්‍රණය හදනවා අපි. ඒ යාන්ත්‍රණය හදන්න නැතුව තවත් ඛේද වාචකයක් වෙන්න ඉඩ අරින්න අපිට බෑ. මෙතුමන්ලා කාලේ එහෙම කරන්නේ නැති. අපි අපේ කාලේ එහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් වැලි සම්පතෙන් ජීවත් වෙනවා. වැලි කියන්නේ ආර්ථික ක්‍රියාවලියක් නිර්මාණය තනක්. හැබැයි ඒ ආර්ථික ක්‍රියාවලිය දිහා බලලි වෙරලා ඒවට ජීවත් වෙන ජනතාවගේ ජීවිත අවදානම දාන්න බෑ. දැන්ටමත් කිලෝමීටර් 2.5ක පරතරයක් කඩාගෙන ඉල්ලගෙන ගංගා ආරක්ෂණ වේල්ල. ඒක හදමින් ඉන්නේ. ඉතින් මෙතුමන්ලා මේ ත්‍රිකුණාලට ගිහිල්ලවත් නැතුව ත්‍රිකුණාලේ පයවත් තියලා නැතුව ඒ තැන් වලට ගිහිල්ලවත් නැතුව නිකම් මේ අබුල් චෝදනා කරනවා මෙතන ඇවිල්ලා මේ වැලි ජාන සම්බන්ධයෙන්. හොඳට බලන්න ත්‍රිකුණාලේ මිනිස්සු දන්න ඇත්ත කතාව. සමහරට කියන්න අවශ්‍ය වුණේ දැන් අර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අබුල් චෝදනා රාශියක් කරා. ඒ නිසා මම වෙලාවක් ගන්නවා ඒක පැහැදිලි කරන්න චතුර. මෙතුමා දන්නවත් දන්නෙත් නෑ මේ 6 ශ්‍රේණිය 1 ශ්‍රේණිය කවද්ද පටන් ගන්න කියලා තලමු ගානේ. චෝදනා කරනවා. මෙතන මොඩියුලයක් ගැන. හරි. එතකොට ලංකාවේ අවුරුදු 8න් 8ට සාමාන්‍යයෙන් අඩුම ගානේ විෂය නිර්දේශන වෙනස් වෙන්න ඕනේ. ඒකවත් වෙලා නැහැ පහුගිය කාලේ. ලංකාවේ දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය අනාගතයට ගැලපෙන්නෙත් නැහැ වර්තමානට ගැලපෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක වෙනස් වෙන්න ඕන කියන අදහස ලංකාව හැමෝටම තියෙනවා. සම්පූර්ණෙත්. හැබැයි කවුරුත් මේක වකීමක් අරගෙන මේ අභියෝගේ බාරගෙන කරන්න ගියේ නැහැ. මේ ආපු ආණ්ඩුව ඒ අභියෝගේ බාරගෙන එන ඕන ප්‍රශ්නයකට මුහුණ දෙන්නම් කියලා හිතාගෙන මේක අතරාරම් තියෙනවා. ඒතර මේ 26 අවුරුද්දේ අපි රුපියල් මිලියන 25000කට ආසන්න ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. කුළුණු 5කින් ශේෂ්ඨ 5කින් තමයි මේ සංස්කරණ වෙන්නේ. මේක නිකන් සිලබස් චේන්ජ් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා එක පැත්තකින් විෂය මාලා සංවර්ධනයක් වෙනවා. ඒ වගේ මානව සම්පත් සංවර්ධනය මේ ගුරුවරු ටික, විදුහල්පතිවරු ටික, කලාප කාර්යාලවල අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න අය, ඒ වගේම මේ ගුරු උපදේශකවරුන් මොවුන් පුහුණු කරන්න ඕනේ, මොවුන්ගේ දැනුම වැඩි කරන්න ඕනේ. ඒ වගේම යටිතල පහසුකම්. ඉස්කෝලවල මේ දැන් මෙතුමාලා චෝදනා කරනවා පාර්ලිමේන්තුව චෝදනා කරා මේ බෙල් එක ගහ ගන්න බෑ කියලා. බෙල් ගහන්න ඉස්කෝලේ බෙල් එකක්වත් නැහැ. යකඩ කෑල්ලට ගහන්නේ. තාමත් අපේ ඉස්කෝලවල. අන්න එහෙම අධ්‍යාපන පද්ධතියක් මම ඉතුරු කරේ අපිට. ඒ වගේ මේ පාසල් වල යතල පහසුකම් පද්ධතිය හදන්න ඕනේ. ඒකත් මේ කොටසක් ලෙස තියෙනවා. ඒ වගේම තක්සේරු ක්‍රමය සහ ඇගීම් ක්‍රමය. ඒක සංවර්ධනය කරගන්න ඕනේ. මේ නිකම් පේපරයක් දීලා ඒ කරන ක්‍රියාවලිය ඇර අපි අලුත් ක්‍රමයකට යෝජනා වෙලා තියෙනවා. ඒකට යන්න ඕනේ. ඒ වගේම මහජනතා දුනත් කරන්න වෙනමයි කුල්ලු 5කින් සිද්ධ වෙන සමස්ත අධ්‍යාපන ප්‍රශ්න ක්‍රියාවලිය. ඒක මේ අවුරුද්දේ අවසන් වෙන්නෙත් නැහැ. මේ අවුරුද්දේ ආරම්භ වෙලා තව වසර කිහිපයක් ඉස්සරහට යනවා. අන්න ඒකේ තිබිච්ච එක මොඩියුල් එක පාඩමක එක ස්පෙලිං එකක් අරගෙන තමයි දැන් මේ සමස්ත අධ්‍යාපන ප්‍රසරණය ගැන කතා කරන්නේ. ඒතර ඒ වෙච්ච අඩුපාඩුවක් තිබුණා නම්, එතන වැරද්දක් තිබුණා නම් ඒක අඳුරගෙන ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය තමයි මේකට වක්කීව දරන්නේ. එයි අධ්‍යක්ෂකවරිය ඉල්ලා අස්සුණා. ඒ අනුව දින දෙකක් ඇතුළත කරුණු සේවීමේ කමිටුවක් දාලා පොඩි මඩි නඩි දෙන්න මේක මම තප්පර 10න් වසන් කරලා දෙනවා. ඒ කියන්නේ දින දෙකක් ඇතුළත වාර්තාවක් ගත්ත කරුණු සේවීමේ කමිටුවක් දාලා දැන් ඒ කමිටු වාර්තාවෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් යනවා. CID පරීක්ෂණයක් යනවා. අපිත් කියනවා කවුරු හරි මේක හිතාමතා කරලා තිබ්බනම් අනිවාර්යෙන් මේකට දඬුවම් කරන්න ඕනේ. හැබැයි මේක ඇවිල්ලා මේ අර සමස්ත අධ්‍යාපන සංස්කරණ ක්‍රියාවලියේම අඩුපාඩුවක් ලෙස දක්වලා ඒක අගමැතිතුමියට මඩ ගහන අවස්ථාවක් කරගෙන අපි බලාපොරොත්තු වෙන විපක්ෂයක නෙමෙයි. අපි කැමති මේ සංවාද විපක්ෂය එනවනම්
මොකද අපි එහෙම මේ අධ්‍යාපන ප්‍රසාරණ ක්‍රියාවලියට ආපු සමහර විවේචන අපි බාරගෙන වෙනස් දැන් තියෙනවා. ඉතින් ඒ නිසා මේක සංවාදයෙන් යනවා නම් අපිත් කැමති. හැබැයි එහෙම නැතුව නිකන් හරියට පටු තැනින් වලින් අල්ලගෙන ලේසි තැන් වලින් අල්ලගෙන මේ ප්‍රසාරණ ක්‍රියාවලියම වළක්වන්න උත්සාහ කරනවා නම් අපි ඒකට කිව්වේ නෑ. අපි කොහොම හරි මේ අභියෝගයත් ජයගෙන මේ අධ්‍යාපන ප්‍රසාරණ ක්‍රියාවලියත් අනිවාර්යයෙන්ම කරනවා. මේ මතුමා දැන් අර ඔබතුමාගේ අධ්‍යක්ෂකතුමිය ඒ වැඩ බලන අධ්‍යක්ෂකතුමියද මේ මොකක්ද එයාගේ තනතුර? නෑ අධ්‍යක්ෂ ජෙනරාල්වරියනේ. අධ්‍යක්ෂ ජෙනරාල්වරියක් ඉන්නවද? ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්නවද? අධ්‍යක්ෂ. ඒ කියන්නේ ඉංග්‍රීසි නෑ ඉංග්‍රීසි නෙමෙයි. ඉංග්‍රීසි කවුද මේ මහාචාර්යවරිය මේ මට නම් මතක නෑ එතුමියගේ. එතුමිය ඉල්ලාස් වුණා. එතකොට මේ ඉංග්‍රීසි මේ සබ්ජෙක්ට් එකට ප්‍රධාන වශයෙන් කවුද දන්නේ ඉන්නේ? ඒක එතනට මේ මගේ මොඩියුල් සම්බන්ධීකරණය කරන්නයි මොඩියුල් ඔය විමර්ශනය පොඩ්ඩක් හොයලා බලන්න මේ ප්‍රධානියෙක් නැති කතාවක් මට තොරතුරක් ලැබුණා. ඒක පොඩ්ඩක් ඒක මම හිතන්නේ මේ විමර්ශනයත් හෙලිවෙයි. ඉතින් අවශ්‍යයට ක්‍රියාමාර්ග ගනි. අපි ඒවට බාධා කරන්නෙත් නැහැ. අත දාන්නෙත් නැහැ. අපි කියන්නේ ඒව සාධාරණ වෙන්න ඕනේ. ඒවට අනිවාර්ය නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මෙච්චර කාලයක් මේ අපේ රටේ පාසල් පද්ධතිය කිසිම සැලසුමක් නැතුව පාසල් තියෙනවා සමහර තැන්වල ගුරුවරු නැතුව ඉස්කෝලේ පටන් ගන්න නමට. ජාතික පාසල් කියලා බෝඩ් එකක් විතරක් ගහලා තියෙනවා. ළඟම් පාසල් හොඳම් පාසල කියලා සංවර්ධනයකට අරසනක් හදලා ෆවුන්ඩේෂන් එකක් විතරක් දාලා තියෙනවා ඉස්කෝලේට අපි ගියාම. ඒක අපි තමයි දැන් ඒවල උඩ තට්ටු ටික හදාගෙන යන්නේ. අන්න ඒ වගේ මේ කිසිම සැලසුමක් නැතුව කිසිම වැඩපිළිවෙලක් නැතුව අධ්‍යාපනය දේශපාලන අරමුණෙන් පාවිච්චි කරලා මන්ත්‍රීලාට ඡන්ද ටික හදාගන්න ඉස්කෝල පාවිච්චි කරපු අධ්‍යාපන ක්‍රමයක් තමයි ලංකාවේ තිබිලා තිබුණේ. ඉතින් ඒ සියල්ල වෙනස් කරලා අලුතෙන් මේ අධ්‍යාපන ප්‍රසාරණ ක්‍රියාවලියක් කරලා අනාගත ලෝකෙට ගැලපෙන. දැන් මේ අද වෙනස් වෙන මේ අවුරුද්දේ වෙනස් වෙන එක ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ දරුවෝ තව අවුරුදු 10කින් 13කින් තමයි ඔවුන් සක්‍රීය පුරවැසියන් බවට පත් වෙන්නේ මේ රටේ. එතකොට ඔවුන් ඒ කාලයට ගැලපෙන පුරවැසියන් බවට පත් වෙන්න ඕනේ. අන්න එහෙම අරමුණෙන් හදන මේ ප්‍රසාරණ ක්‍රියාවලිය. ඒසා ඒවට මේ අභූත චෝදනා නගමින් ඒක ඇතර මෙතුමල්ලගේ මේ කරන චෝදනාවලින් මේක වටන්නත් බෑ. ඇත්තටම ප්‍රසාරණ ක්‍රියාවලිය නවත්තන්න ඕන නම් ඔයිට වඩා බර සාරකරන සංවාදයක් ගේන්න ඕනේ. දැන් ඒකටවත් හැකියාවක් නැහැ නේද ඔයාලට? මෙහෙමයි වරදවා හිතන්න එපා අපිට එහෙම වටන්න ඕමනාවක් එහෙම ඒක නවත්තන්න ඕමනාවක් පොඩි ආතලයක් ගන්න ඕනේ. ඔබතුමාලට ඔබතුමා මෙහෙමයි දරුවෝ ඉන්න දෙමව්පියන් මන් දන්නේ නැහැ ඔබතුමාගේ ඉන්න මටත් දරුවෝ ඉන්න දෙමව්පියෝනේ මොකක්ද ප්‍රශ්නේ? කොට දැන් මේක සමාජගත වෙලා මොකක්ද සමාජගත වෙලා තියෙන්නේ? මොකක්ද සමාජගත වුනේ? මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ තිබිච්ච මේ වෙබ්සයිට් එක මේක දරුවෝ අතට ගියාම දරුවෝ ගියේ නැහැ නෑ ඉතින් ඔයා කොහොමද නෑ කියන්නේ දැන් කී දෙනෙක් ඔබතුමා කියන කොතනද මේකට මට මේ මොන ළමයාටද මේ මොඩියුල් එක හම්බෙලා තිබුණේ කියලා කියන්න බෑ මොන ළමයාටද හම්බුනේ කියලා කියන්නේ එහෙමනම් ඉතින් දරුවෝ අතරක් ගියේ නැත්තම් මොකුත් උනේ නැත්තම් නෑ මොකුත් උනේ නෑ මොකුත් උනේ නෑ මොකටද මේ මොන දරුවෝ අතරද මේ ගියේ කියන්නේ CID එකට දෙන්නේ මොකටද මොන දරුවෝ අතරද ගියේ කියන්නේ නැත්තම් පිටු ගලවන්න හදන්නේ නෑ මොන දරුවෝ අතරද ගියේ කියන්නේ මොන දරුවෝ අපේ වෙලාවනේ හරි ඕගොල්ලන්ගේ වෙලාව කරගන්න මට මේ දරුවා මෙයයි අරයා මෙයයි මේකයි කියලා තවත් මේක නෑ එහෙම ගියේ නෑනේ මේක සංවේදී තැනක් ඔයාලගේ අගමැතිවරිය එහෙමත් නැත්තම් සමලිංගිකයන්ට අවස්ථාවක් ඕන කියලා ඡන්දෙට ඉස්සලා ප්‍රකාශ කරපු හින්දා තමයි මේක ගැන අද රටේ කතාවක් ඇති වෙලා තියෙන්නේ. හරිද? හරිද? ඒ නිසා හරි අවුෙච්ච එක අල්ලගන්න ඕන තැනකින් ඒ නිසා ඔය එතකොට අපිද කරේ අපිද කරේ අපේ වෙලා දෙන්නකෝ අපි කරේ මම කියන්න මගේ වෙලාව. අපි කරලා තියෙන්නේ දැන් දෙමු මෙතුමාගේ වෙලාව. මේ මොඩියුල් ටික ඔයාලා කරේ ගුරු පුහුණුවීම් වලින් තමයි මේක අහුවෙන්නේ. හරිද? මේක ළමයි අතර ගිහිලා තිබුණේ නැහැ. මේක ඇලිදරව් වෙච්ච මොහොතේම ඒ ගබඩාවල තිබිච්ච සියලු මොඩියුල් ටික සීල් කරා. හරි. එහෙම නැත්නම් මේ ළමයි අතර ගිහිලා නැහැ මේක. මෙතුමල්ලා මේ සමලිංග කතාවක් කියනවා. මේක ඇවිල්ලා මේ සමලිංගත්වය උගන්වන්න තේ ඕනකමක් තිබ්බනම් මේ ආණ්ඩුවට ඒකට වෙන මොඩියුල් එකක් හදලා පාඩමක් හදනවා. එහෙම වුණාවක් නැහැ. අපිට ලංකාවේ මිනිසුන්ගේ හරි ලෝකයේ මිනිසුන්ගේ සමාජයේ කිසියම් පුද්ගලයෙකුගේ ලිංගික නැමියාව කුමක්ද සම්බන්ධයෙන් ලෝකයේ දැනට තියෙන මතවාදයන් තියෙනවා. ඒවා සම්පන්නයි. ඒවා අපිට වෙනලා ඕනනම් මෙහෙම සාකච්ඡාවක් දාගෙන ඕනේ. ඒතකොට අපි සංවාද කරමු. හැබැයි අධ්‍යාපන ප්‍රශාසන ක්‍රියාවලියේදී අපි ඉන්නවා දරුවන්ගේ ලිංගික නැමියාව සම්බන්ධයෙන් ඉස්කෝල පොතපතවල දාලා උගන්වන්න අවශ්‍ය නැහැ. අපි එහෙම අදහසක නැහැ. අපිට එහෙම අදහසක් තිබ්බනම් අපි නම් මේක සිලබස් වලට දාන්න තිබ්බානේ. කියන්නේ සමලිංගත්වය ගැන හරි ලිංගික නැමියාව සම්බන්ධයෙන් හරි පාඩම් පෙළපොතවල දාලා උගන්වන්න ඕනේ. ළමයින්ට තමන්ගේ ලිංගත්වය අපි තෝරලා දිය යුතුයි කියන දණක අපි නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් බොරුවට මොකටද එහෙම චෝදනා කරන්නේ? මේක මේ ඉංග්‍රීසි මොඩියුල් එකේ ළමයින්ට අර අපි කියන්නේ සමාජ මාධ්‍ය කියලා අර මොකද අපි කියන්නේ මේ තවත් කෙනෙක් අඳුර ගන්න තිබෙන විද්‍යුත් ක්‍රමවේද සම්බන්ධ පාඩමක්. එතකොට ඒකේදී කවුරු කෙනෙක් මේ වෙබ්සයිට් එක මාරු වෙන්නේ ඒකේ අර ස්පෙලිංස් වෙනස් කරලා කරා ඇත්තම හිතාමතා කරාද
ඒක අත්වැරදීමකින් වුණාද කියන සම්බන්ධයෙන් පරීක්ෂණය යන්නේ. එහෙම නැත්නම් මේ සමලිංගත්වය උගන්වන්න පාඩමක් දාලා නැහැ මෙතන. ඒවන එක වැරද්දක් වෙන්නේ නැහැ නේ. කියන්නේ ආණ්ඩුව හිතාමතා සමලිංගත්වය උගන්වන්න පාඩමක් දාලා තිබ්බනම් මේක පරීක්ෂණ කරන්න දෙයක් නැහැ නේ. ඒක හිතාමතා කරපු දෙයක් නේ එහෙනම්. මේකේ සමලිංගත්වය එකකුත් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒ වැරදිලා යන වෙබ්සයිට් එකත් එහෙම එකක් නෙමෙයි. අනිත් එක මොඩියුල් එකේ එහෙම වෙබ්සයිට් එක යන්නේ නැහැ. ඒක මොඩියුල් එකේ තියෙන්නේ ලින්ක් එකේ මේ ටයිප් ඉන් එකක් විතරයි. අනිත් එක කරන හානිය ඒ කියන්නේ මේක සාකච්ඡා කළ යුතු වෙලාවෙ නෙමෙයි. සාකච්ඡා කළ යුතු තැනත් නෙමෙයි. මෙතුමගේ වෙලාව අවස්ථාව. දැන් මම කියන්නේ ඒකද මෙතුමල්ලා මේ ඇත්තටම අපේ ආණ්ඩුව වටන්න ඕනේ නම් අපි කරන දේවල් ගැන හොඳ විවේචනයක් ගේන්න. අපිත් කැමතියි අපේ රටේ හොඳ විපක්ෂයක් ඉන්නවා නම් ඇත්තට මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනාවක් විදියට අපිට අලුත් අවුරුද්දේ ටිකක් අපිට මේ පාර්ලිමේන්තුවේ සංවාද කරන්න පුළුවන් විපක්ෂයක් එන්න කියලා. මොකද මේ කාවින්ද මන්ත්‍රීතුමාලා ඉන්නවා මේ පක්ෂේ මන්ත්‍රීතුමාලා උදේට එනවා තමන්ගේ වෙලාවේ පොඩ්ඩක් මොනවාට කියව ගන්නවා මීඩියා වොයිස් කට් එකක් ගහ ගන්නවා යන්න. අපි මේ ඉස්සරහ හිස්පුට් ටිකක් බලාගෙන කතා කරනවා. කිසිම සංවාදයක් විවාදයක් මතවාදයක් ගොඩනගන්න අපිත් තොරණ මන්ත්‍රීවරු අපි ආසයි විපක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ මොන හරි දෙයක් ගන්න දෙනවා නම් එහෙම කිසිම දෙයක් නැහැ. අර භාණ්ඩාගාරේ රුපියල් ට්‍රිලියනයක් මේ අපි එකතු කරාට පස්සේ පාර්ලිමේන්තුවේ හිල්ලුව ඇවිල්ලා. අයියෝ භාණ්ඩාගාර උතුරලා කියලා. අන්න අන්තිමට ආපදාවක් කියලා ඒ මුදල් වියදම් කරන්න පුළුවන් වුණේ අපිට තියාගත්ත නිසා. නැත්තම් කිව්වනේ මේ ට්‍රිලියනයක් තියෙන අය වියදම් කරන්නද කියලා ඇහුවා. ඇයි මේව තියාගෙන ඉන්නේ කියලා ඇහුවා. හිල්ලුවා පාර්ලිමේන්තුවේ. අන්න එහෙම විපක්ෂයක් අපිට ඉන්නේ. එසා මේ අපි ඊටාම් පරිස්සමෙන් ඊටාම කාර්යක්ෂමව දුර බලලා අපිට ඔබතුමා කියලා දෙන්නු අර කතරගම දේවාලේ මේ රත්තරන් ටික වෙන්දේසි දාන්න යන්නේ. පළයක් වෙන්න. නේද? කියලා දෙන්නු අර මේ ඔච්චර උතුරලා ගිය එකේ තියෙන එක ඇයිද මේ අවුරුදු මේ 10 ගාණක් ඒ ඉතිහාසයේ තියෙන 70%ක් රත්තරන් ටික ඒකත් කියන්න කොහොමද? ඉතින් ඒක කතරගම දේවාලේ මගේ එකකුත් නෙමෙයි. ඒක ආණ්ඩුවේ එකකුත් නෙමෙයි. ඔයාලගේ බෙල්ලට ප්‍රශ්නේ තිබ්බාම ඒවා ඔයාලගේ නෙමෙයි. ඉතින් කතරගම දේවාලේ ප්‍රශ්න අදාළ දෙන්න ඔයාලගේ හරිද? ඔයාලගේ තීන්දුවක්. එයා ඒකේ සිටි. හරි. අර මේ රීබිල් ශ්‍රී ලංකාද මොකද්ද? රීබිල් නේ. රීබිල් ශ්‍රී ලංකාව වලටනේ දෙන්න දැන් ඉල්ලන්නේ. ඉතින් ඒක දෙනවා නම් මොකද වෙන්නේ ඉතින්? හරිද? ඉතින් ඒක කැමැත්තෙන් ඒ දේවාලේ කවුද නිලමෙලා හරි කවුරු හරි කට්ටිය කැමැත්තෙන් ඒක දෙනවා නම් මෙච්චර කාලේ හිටපු නිලමෙලාගේ ඔබතුමාලා කාලේ දෙන්න විශ්වාසයක් තිබෙන්නේ නැහැ නේ මම දැන් තමයි විශ්වාසය තියෙන්නේ. රත්තරන් නෙවෙයි අබෑටයක්වත් දෙන්න බෑනේ. ආරණයක්වත් කොහොමද විශ්වාස කරලා දෙන්නේ? දැන් තමයි විශ්වාසය දෙන්නේ. ඉතින් ඒ නිසානේ දෙන්නේ. ඒ නිසා ඉතින් ඔයාලා ආනිසංස ඉතින් අපිට බලා ගන්න පුළුවන් ගන්න. හොඳට ගන්න. එයින් මස්තෝදේ